වගේ විස්තර ඇහුවේ සමීප නිසා ඒ දේවතාව කියනවා ස්වාමීනි මම මනුස්ස ලෝකේ තිසාවැවේ වැව්තාවුල්ලේ වැලි පොළොවේ ඉපදිලා හිටියේ කුඩා ගෙදරක. මගේ අම්මයි තාත්තයි හරි දුප්පත්. මම පොඩි කාලේ බහතෝරන කාලේ අම්මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අම්මා මට ඒකට දීපු උත්තරේ නිසා මම පින් කරගත්තේ. මොකක්ද අහපු ප්‍රශ්නේ? අම්මා මේ ගස්වල මල් එක එක පාට එක එක සුවඳින් තියෙන්නේ ඇය? මේ බුද්ධිමත් අම්මා මේ දරුවා අහපු ප්‍රශ්නෙට වැරදි උත්තර දුන්නේ නැහැ. දීපු උත්තරේ තමයි පුතේ මේ ගස්වල මල් එක එක පාටට හටගන්නේ වෙන කිසිම හේතුවකට නෙවෙයි. මගේ ලෞතුරා බුදුහාඳුරන්ට පූජා කරන්නමයි. මේ මල් වල එක එක සුවඳ තියෙන්නේ බුදුහාඳුරන්ට පූජා කරන්නමයි. බුදුහාඳුරන්ට පුතේ එකම જાතියක මල් පූජා කරනවට වඩා පාට පාට මල් පූජා කරන එකෙන් පින වැඩි. එක එක සුවඳ තියෙන මල් පූජා කරන එකෙන් පුතේ පින වැඩි කිව්වා. අම්මා දීපු උත්තරේ කොහමද? අර පුතා එදා ඉඳන් මලක් දැක්ක ගමන් කඩාගෙන දුවගෙන ගෙදර අරන් එනවා. අම්මේ අපි මේක පූජා කරමු. දවසක් මේ පොඩි දරුවා අවුරුදු 7 දී තිසාවැවේ වැව්තාවුල්ලේ සෙල්ලම් කරමින් ඉන්නකොට දකින්නෝ දුර රත්මල් පඳුරක්. මේ දරුවා ගිහිල්ලා අර රත්මල් පඳුරේ රත්මල් ටික කඩාගෙන ඇවිල්ලා තමන්ගේ යාළුවන්ට කියනවා අපි මේ මල් ටික පූජා කරමු. යාළුවෝ කියනවා අපෝ බෑ. ඔය මල් පූජා කරන්න ගෙදර ගියොත් අම්මලායිත් අපිට සෙල්ලම් කරන්න එන්න දෙන්නේ නෑ අද. ඒ නිසා ගෙදර යන්න බෑ. අපි මෙතන පූජා කරන ක්‍රමයක් තියෙනවා පූජා කරමු. මේ පොඩි එක්කෙනා කියනවා මෙතන පූජා කරන්නත් පුළුවන්. මම පන්සලේ චෛත්‍ය දැකලා තියෙනවා. අපි මේ වැලි වලින් චෛත්‍යයක් හදාගමු. අපි වැලි වලින් මෙතන චෛත්‍යයක් හදාගෙන මේ චෛත්‍යෙට මේ මල් ටික පූජා කරමු. පොඩි එක්කෙනා පන්සලේ තියෙන චෛත්‍ය තමන්ගේ හිතේ මවාගෙන අර වැලි වලින් චෛත්‍යයක් හැදුවා. වැලි වලින් චෛත්‍යයක් හදලා අර චෛත්‍ය වටේට මල් ටික තියලා පූජා කළා. මේ පොඩි දරුවා වැලි වලින් චෛත්‍ය හැදුවත් පන්සලේ චෛත්‍යේ ඒ ධාතු ගර්භය හිතේ මවාගෙන මල් ටික පූජා කළා. ජීවමාන සංඥාවෙන් පින් සිද්ධ වුණා. හැබැයි ඒ දරුවා ගෙනාපු ආවුස එතනින් ඉවරයි. පෙර සංසාරේ කර්මයක් ඉස්මතු වෙලා එදා රාත්‍රී දරුවට උදරාබාධයක්. දරුවා රෑ මිය ගියා. මී යන වෙලාවේ දරුවගේ හිතේ හවස පූජා කරපු රත්මල් ටික චුති චිත්තේ යහපත් දරුවා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා රතු පාටට. හිත අද එයි මරු පින් කරගන්නේ එලෙසද සෙට මරු නේය සිතන්නේ. ඔය ඇත්තොත් මමත් මැරෙන වෙලාව අපි කවුරුවත් දන්නේ. ඒ නිසා ඒ